ඔයාලා Google එකට ගිහිල්ලා ඉවරලා paper book කියලා මේ මම සර්ච් කරලා තියෙනා වගේ සර්ච් කරන්න. හරි. එතකොට මේ උඩින් වෙනවා paper book කියලා වෙබ්සයිට් එක. මේ තියෙන paperbook.lk කියලා. හරි. එතකොට මේ paperbook.lk කියන වෙබ්සයිට් එකට යන්න ඕන ඔයාලා. හරි. මේ වෙබ්සයිට් එකට යන්න. හරි. එතකොට වෙබ්සයිට් එකට ගියාට පස්සේ මම මේ දැන් යන්නේ ගණිතය O level ගණිතයේ පාස් පේපර් එකක් ගන්න යන්නේ මම මේ. රයිට්. එතකොට වෙබ්සයිට් එක මේ විදිහට වැටෙනවා. මම මෙන්න මේ ඊතලයේ උඩට ඔබලා මේක උඩට යවන්න. රයිට්. ඒකලා ඉවරලා මම මේක පහළට යන්න. ඔන්න මේ විදිහට පහළට ගිහිල්ලා ඉවරලා බලන්න මේ තියෙන්නේ මේ අලුතෙන් දාපු ප්‍රශ්න පත්‍ර තමයි පහළට යනකොට තියෙන්නේ. හරි. දැන් මට ඕන පාස් පේපර් එකක් ගන්නනේ. එහෙනම් මම මෙතන සිංහල මීඩියම් කියලා යන්නම්. තෝරන්නම් සිංහල මීඩියම් කියලා ඉවරලා. හරි. සිංහල මීඩියම් තෝරලා ඉවර වෙලා ඔන්න පහළට යනවා. දැන් මෙතන පේනවා වලට තියෙනවා සාමාන්‍ය පෙළ. රයිට්. මම සාමාන්‍ය පෙළ කියන එකට ගියා. ඔන්න සාමාන්‍ය පෙළ ගියාට පස්සේ ඔන්න පහළට තියෙන ඔන්න විෂයන් ටික තියෙනවා. ආගමික විෂයන් ටික තියෙනවා. භාෂා හා සාහිත්‍ය විෂයන් ටික තියෙනවා. ඔන්න පහළට යනකොට ගණිතය විෂය පේන්න තියෙනවා. මේ තියෙන ගණිතය විෂය. හරි. දැන් මේ ගණිතය විෂයට මම යන්න. ඔන්න ගණිතය විෂයට මම ගියා. දැන් ඔන්න ගණිතය විෂයට ගිහම ඔන්න පහළට යනවා මම. ගණිතය විෂයට ගියාට පස්සේ ඔන්න මෙතන තෝරාගන්න තියෙනවා. මෙතෙන් තෝරාගන්න තියෙනවා මට පාස් පේපර්ද මොඩල් පේපර්ද ඕන කියලා. මට ඕන පාස් පේපර්. ඒ නිසා මම පාස් පේපර් කියන එකට යනවා. ඔන්න පාස් පේපර් එකට ගියා. ඊට පස්සේ මේක පහළට ගියාට පස්සේ දැන් පාස් පේපර් ටික පෙන්වනවා. මේ තියෙන්නේ එක විදිහට තියෙනවා 2024 25 ඊට පස්සේ 23 24 එක තියෙනවා. ඊට පස්සේ පහළට ගියාට පස්සේ මෙතන 22 තියෙනවා 21 තියෙනවා 20 තියෙනවා 19 තියෙනවා. ඔය විදිහට තියෙනවා 18 තියෙනවා. ඊට පස්සේ තව පහළට ගියොත් 17 16 ඔය විදිහට මේ පහළට ගියපුවම තියෙනවා. හරි. එතකොට දැන් මට ගන්න ඕන එකක් මම හිතනවා 23 24 පාස් පේපර් නැත්නම් 22 23 24 ඕන කියලා හිතන්න ඔන්න ඔය එකක් ගන්නවා. මම ගන්නවා 22 23 පාස් පේපර් එක ඔන්න උතන් ටච් කරා. හරි. එතකොට මේ 22 23 පාස් පේපර් එක අපිට ගන්න යන්න පුළුවන්. මේ තියෙන්නේ 22 23 පාස් පේපර් එක. රයිට්. එතකොට මේක පහළට එනකොට මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියලා. මේ තියෙන ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. හරි. එතකොට මම මේ ඩවුන්ලෝඩ් කියන එක උඩ ටච් කරන්නම්. එතකොට මේ විදිහට ආවොත් එහෙම ඔයාලා මෙන්න මේ Chrome කියන එක දෙන්න drive එක නැතුව Chrome කියන එක දීලා ඉවරලා මෙතන always කියන එක දෙන්න. හරි. එතකොට ඔයාලට පුළුවන් මේක මේ download කරගන්න. හරි. එතකොට ඔන්න මේ උඩින් පෙන්නන්නේ දැන් download වෙලා මෙන්න දැන් open කියලා වැටලා තියෙන්නේ. මම මේක open කරලා පෙන්නන්නම් ඔයාලට. download වුණාට පස්සේ එතනින් open කියලා වැටෙනවා. හරි. ඔන්න ඔය විදිහට ඊට පස්සේ මේ ඕපන් වෙන ප්‍රශ්න පත්‍රය මේ තියෙන්නේ ඩවුන්ලෝඩ් වෙච්ච ප්‍රශ්න පත්‍රය. හරි. ඒතකොට මේ ප්‍රශ්න පත්‍ර වල වෝටර්මාක් එහෙම නැහැ. හරි. එතකොට මේ තියෙන ගණිතයේ පාස් පේපර් ඔය විදිහට තවත් පාස් පේපර් තියෙනවා. ඊට පස්සේ තව ටර්ම් ටෙස්ට් පේපර්ස් තියෙනවා. ඊට පස්සේ පැවරුම් තියෙනවා. වාර සටහන් තියෙනවා. ඔය වගේ නොයෙකුත් ඒවා මේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒවා ගන්න හැටිත් මම මේ ඉස්සරහට වීඩියෝ එකක් දාන්න. ඔයාලට මේ තව ප්‍රශ්න පත්‍ර මේකට ඇතුළත් කරන ගමන් තියෙන්නේ. ඒ නිසා මේ ගැන දැනුවත් ගන්න ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. අනිත් එක මේක මේ මොකද්ද channel එක තියෙනවා. channel එක පොඩ්ඩක් follow කරලා තියාගන්න. එතකොට update එක බලන්න පුළුවන් මේකේ. හරි. channel එක මේ අපේ website එකේ channel එක තියෙනවා. මේ තියෙන පහළට ගියාට පස්සේ මෙතන තියෙනවා WhatsApp channel කියලා මේ තියෙන්නේ. WhatsApp channel එක මේ තියෙන Facebook page එක දෙකම follow කරලා තියාගන්න. මේ අපි නිතර ප්‍රශ්න පත්‍ර දානවා අලුතෙන් එන ඒවා දානවා වෝටර්මාක් නැති ඒවා දාන්නේ. හරි. එතකොට මේ ඒවා වලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. තව දන්නේ යාළුවෝ කට්ටියටත් මේක ෂෙයා කරලා දාන්න.